1974 වර්ෂයේ 8 වෙනි මාසයේ 19 වෙනිදා චිත්‍රපටයක් තිරගත වෙනවා. ඒ තමයි චන්නි පුතා. අධ්‍යක්ෂකවරයෙක්ගේ නමක් නැති පළමු සහ එකම චිත්‍රපටය විදිහට තමයි මේ ලාංකීය සිනමා නාමාවලියට එක් වෙන්නේ. ජාතික චිත්‍රපට සංස්ථාව බිහි වෙලා වසර 3ක් 4ක් ගියාට පස්සේ තමයි මේ චිත්‍රපටිය හැදෙන්නේ. ඩී.බී. නියාල්සියන් පළවෙනි සාමාන්‍ය අධිකාරිවරයා වශයෙන් මේ සිනමාවේ ස්වර්ණමය යුගය ඇති කළ පුද්ගලයා මේ සිනමාවට යම්කිසි නීති රීති වගේක් පැනෙවුවා. ඒ සිනමාව හරියට පීල්ලේ දුවලා හදාගන්න. ඒ කියන්නේ මේකේ අධ්‍යක්ෂවරයෙක් විදියට ඔහු අධ්‍යක්ෂක භූමිකාව කරන්න. නැත්තම් මේ සිනමාවේ ගුණාත්මක භාවය පවත්වාගෙන යන්න නියාසිංහ මහත්තයා යම් යම් නීති රීති මාලාවක් දැම්ම. ඒ කියන්නේ සිනමාව හදාරිය යුතුයි කියන පණිවිඩෙත් එක්ක. එතකොට මේ අධ්‍යක්ෂකවරයා බවට පත් වෙන්න නම් ඔහු කෙටි චිත්‍රපට 3ක් හදලා පෙන්වන්න ඕනේ ඒ අපේ ඒ විද්වත් මණ්ඩලෙ. ඊට පස්සේ විභාගයක් තියෙනවා. ඒ විභාගයෙන් පාස් වෙන්න ඕනේ. එහෙම පාස් වුණාට පස්සේ ඔහුට අංකයක් සමග අධ්‍යක්ෂක වරම හම්බ වෙනවා. විශේෂයෙන්ම සුනිල් ආරත් මහත්තයා ඔය ධර්මසේන පතිරාජ ඔය ඔක්කොගෙම ඒ අංකයක් එක්ක තමයි එයාට අධ්‍යක්ෂකවරයා නම තියෙන්නේ. එතකොට දැන් මේ සෝම්පාල් ලීලානන්ද කියන මේ අග්‍රගණයේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා ගීත රචකයා තිර රචකයා මේ ඒ වෙනකොට චිත්‍රපටි ගණනාවක මේ සම්බන්ධ වෙලා වැඩ කරලා හොඳ අත්දැකීම් ලැබපු එක්කෙනෙක්. මෙයාටත් ඕන වුණා මේ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න. එතකොට දැන් මේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරලා හොඳ තිර රචනයක් ලියලා ඒකට සින්දු ලියලා මේක ජාතික චිත්‍රපට සංස්ථාවේ තිර රචක මණ්ඩලයට දාපුවම අනුමතත් වුණා. අනුමතත් වෙලා මේකට අර අපි ඉස්සර චිත්‍රපටි රූගත කරේ 35 mm සෙලුලයිට් පටේ මේකේ නෙගටිව් අපිට විදේශ රටින් ආනයනය කරන්න. ඒ ආනයනය කරනකොට චිත්‍රපට සංස්ථාවේ ලිපියක් එක්ක තමයි දෙන්නේ. මෙයාට මෙන්න මෙච්චර නෙගටිව් ප්‍රමාණයක් දෙන්න කියලා දුන්නා තමයි කස්ටම් එකෙන් අපිට ෆිල්ම් මෙහෙට රිලීස් කරලා දෙන්නේ. ඉතින් දැන් මේක සෝමය අයියට ගෙන්න ගන්න විදියක් නැහැ. මොකද ඔහු අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි. ඊට පස්සේ ඔහු වෙනත් පුද්ගලයෙක්ගේ නමකට මට මතක විදියට ඔහු කිව්වේ මේ වී.එස්. පෙරරා මහත්තයාට ඒ ලයිසන් එක තිබ්බයි කියලා. එයා හරහා මේ නෙගටිව් ටික ගෙන්නුවා. ගෙන්නලා මෙයා ෂූට් කරා. ෂූට් කරලා ඉවරලා මේ චිත්‍රපටිය දාන්න ගියාම චිත්‍රපටිය දාන්න නම නෑ. මොකද නමට දාන්න බෑ. නියාසිංහ මහත්තයා අර ලොකු මේ බර මේ නීති රීති මාලාව දාලා තිබුණ නිසා. ඊට පස්සේ සෝමි අයියා කරපැරි මේකේ අධ්‍යක්ෂකවරයාගේ නම නැතුව මේ චිත්‍රපටය මේ චිත්‍රපටයේ නාමාවලිය බැලුවොත් මට මතකයි බෝට් ලෑල්ලක චෝක් එකෙන් ලියන නාමාවලිය තමයි මේක මේ පේන්නේ. ඒකෙදි අධ්‍යක්ෂකවරයා නම නැහැ. ඉරක් තියෙන පළවෙනි සහ එකම චිත්‍රපටිය ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්තාගතවල තියෙන. හැබැයි මේක බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ විශාල ආදායම් ලැබු දින 100ක් දුවපු චිත්‍රපටයක් බවට පත් වුණා. ගාමිණී පොන්සේකා මෙම චිත්‍රපටයේ අග්‍රගණ්‍ය රඟපෑමක් තියෙන ඊළඟ ශාන්තිලේඛා. ඕකේ මට මතකයි අම්මලා දුක් ගන්නේ පුතුන් හඳන කියන චිත්‍රපටයේ ඒ සින්දුවක් තියෙනවා. ඒ තරම් වාර්තාගත තිබ්බ ආందోලනාත්මක අධ්‍යක්ෂවරයෙක්ගේ නමක් නැති පළවෙනි චිත්‍රපටිය ලංකාවේ. සහ එකම චිත්‍රපටිය.